හදවත නිහඬ කරවන බැරිය බ්‍රේක් කරන්න ක්ලෝස් අප් එක ලෑස්ති වෙන්න. පොත් කියවන්නන්ගේ සංසදයට ආපු අලුත් පොතක්. පොතේ කවරයෙන් පොත ගැන විනිශ්චය කළ නොහැක. නමුත් මෙය කියවිය යුතුම පොතක්. සොරි. ඔයාට තුවාල වුණාද? එයාට කතා කරන්න බැහැ. ඇහෙන්නෙත් නෑ. ඒ නිසා බොරුවට පොත පෙරලන්න එපා. එයාට කතා කරන්න බැහැ. ඇහෙන්නෙත් නෑ. ඒ නිසා බොරුවට පොත පෙරලන්න එපා. මට ඉන්ට්‍රොඩියුස් කරන්න බැරි වුණා. මේ ඉන්නේ ෆ්‍රී. අපේ ක්ලබ් එකට අලුතෙන්ම ආපු ස්පෙෂල් බැච් එකේ ළමයි. මේ ඉන්නේ වජිරා. එයාගේ හොඳම යාළුවා. ඕකේ? ආයෙත් අපි වැඩේට. ෆ්‍රී. මම මගේම හදවත ඇතුළේ ඉර කරලා. ලවන්, ඔයාට මේ කතාවේ හිතට දැනුණ දැන මොකද්ද? ෆ්‍රී. I mean දම්මි. දම්මිට කතා කරන්න බැරි වුණත් සුගත්ත දම්මිගේ හදවත කතා කරනවා ඇහුණා. මේක ගොළු හදවතද නැත්නම් වගේ අලුත්ම ආදර කතාවද? ෆ්‍රීට ක්ලෝස් වෙන්නේ කොහොමද? ක්ලෝස් අප්? ක්ලෝස් අප්. කොහෙටද ලවන් එන්ට වෙන්න ගියේ? ෆ්‍රීට? I mean ෆ්‍රී ළඟ හොඳ පොතක් තියෙනවා. මොකක්ද අද කියවන්නේ? ලවන්ගේ ආදර කතාවද? නෝ එන්ට්‍රි පොතද? නෝ එන්ට්‍රි. අපි ලවන්ගේ ආදර කතාවට හොඳ නමක් දෙමුද? Forget me not. පිරිමි තමයි පිරිමි. මේ ලව් ස්ටෝරි එක මේ කාමරය ඇතුලේ විතරයි තියෙන්නේ. එළියට ගියොත් මේ දෙන්නට කතා කරන්න ලයිබ්‍රරි එකකුත් අරන් යන්න වෙයි. එළියට ගියොත් මේ දෙන්නට කතා කරන්න ලයිබ්‍රරි එකකුත් අරන් යන්න. ඔයාගේ හදවත මට ඇහෙනවා. ඒත් ඔයාගේ වචන මට ඇහෙන්නේ නෑ. මන් දන්නවා ඔයාට මගේ හදවත දැනෙනවා. ඒත් මගේ වචන ඔයාට තේරෙන්නේ නෑ. මේ ක්ලාස් රූම් එක ඇතුලේ වගේ නෙවෙයි. එළියේදී අපි දෙන්නව බැරි එකක් වෙයි. අපිට කෙනෙක්ට හදවතින්ම ක්ලෝස් වෙන්න ඕන නම් වචන විතරක් නෙවෙයි වෙන කිසිම දෙයක් බැරි එකක් වෙන්නේ නෑ. ඔබේ ආදර කතාව නිහඬ කරන බැරියර්ස් බ්‍රේක් කරන්න ක්ලෝස් අප් එක ක්ලෝස් වෙන්න. හදවත කියන්නේ ලං වෙන්න ආයේ